ආයුබෝවන් ඔබට සුබ දවසක්. එක නගරයක් තියෙනවා ඒ නගරයට මොකක් හරි විදියකින් ඇතුළු වුණොත් ආය කිසිම දිනක පිටවෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ කිව්වොත් ඔබ පුදුමයෙන් පුදුමයට පත්වේවි. ඔබ කියයි ඉතින් නගරයට පිවිසුණු මාර්ගයෙන්ම ආපසු හැරී යන්න පුළුවන් කියලා. නමුත් මේ නගරය ඔබ කියන සිතන නගරවලට වඩා ගොඩක්ම වෙනස් බිහිසුණු නගරයක්. ඒ වෙනස්ම නගරයේ පිටුපස ඇති අරුම පුදුම කතාව ඔබට දැනගන්න පුළුවන් වේවි රෙඩ් මිනිට් වෙතින් ගෙනෙන මේ වටින කියන බිහිසුණු මූවි එකේ අවසාන තප්පරේතෙක් රැඳී හිටියොත් මේ රෙඩ් මිනිට් මූවි සීරීස් පෙළගැස්මේ දෙවනි මූවි එපිසෝඩ් එක. ඉතින් වෙනස්ම කන්සෙප්ට් එකක් තියෙන හොර ටීවී සීරීස් එකක් තමයි එපික්ස්ලා විසින් රිලීස් කරපු From 2022 කියන්නේ. මේ මූවි එකේ පිටට දකින්න ලැබෙන කන්සෙප්ට් එක කිව්වොත් ඒක නගරයක් තියෙනවා. ඒ නගරයට මොකක් හරි විදියකින් කෙනෙක් ඇතුළු වුණොත් ඒ පුද්ගලයාට ආයෙ කවදාවත් පිට වෙන්න නම් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් මේක තවත් තේරෙන විදියට කිව්වොත් ඒ කියන්නේ මේ අద్භූත නගරයට ඇතුළු වෙන්න සහ පිට වෙන්න තියෙන මාර්ග දෙකම එකිනෙකට සම්බන්ධයි. ඒ නිසා කෙනෙක් මේ නගරයෙන් පිට වෙන්න ගියත් ආයෙමත් මාර්ගය හරහාම නගරයට එන්න සිදු වෙනවා. ඉතින් මාර්ගය හරහාවෝ වෙනත් ඕනෙම දිශාවකට ගියත් ඒ ප්‍රතිඵලයම තමයි ලැබෙන්නේ. ඉතින් මේ අරුම පුදුම බිහිසුණු නගරේ කොටු වෙන්න වුණු අවාසනාවන්ත මිනිස්සු හැම කෙනෙක්ටම එක පොදු සාධකයක් බලපාලා තියෙනවා. ඒ තමයි මේ හැම කෙනාටම එක්තරා අවස්ථාවකදී මාර්ගය හරහා වැටිලා තියෙන දැවැන්ත ගහක් හමු වීම. ඉතින් මේ දැවැන්ත ගස නිසා මාර්ගය අවහිර වීමෙන් නැවත හරවන්න යද්දි ඒ හැම කෙනාම එන්නේ මං අර කලින් කිව්ව නගරයට. නමුත් කතාවේ ඊටත් වඩා භයානකම කොටස හෙළිදරව් වෙන්නේ ඒ නගරයට හිරු බැස යාමත් සමග. ඉතින් මේ නගරයට හිරු බැස යාමත් එක්ක නගරයම සම්පූර්ණයෙන් ඝන අඳුරෙන් වැසිලා ගියාම යක්ෂයන් වගේ කල්ලියක් වනාන්තරය අතරින් මේ නගරයේ දිශාවට එනවා. මේ යක්ෂයන් මොනතරම් බිහිතුණුද කිව්වොත් උන්ට මිනිස්සෙක්ව කෑලි කෑලි වලට ඉරන්න ගත වෙන්නේ බොහොම සුළු වෙලාවක්. ඒ වගේම මේ යක්ෂයන් කැමති ගොඳුරු වලට වද දීලා මරන්න. අන්න ඒක නිසා මේ යක්ෂයන්ට ගොඳුරු වන අයෙක් දක්වන ඉරණම ගොඩක්ම කනගාටුදායක එකක්. ඉතින් නගරයට උන් සාමාන්‍යයෙන් එන්නේ මිනිස්සු වගේ වෙස් වලාගෙන. ඉතින් මේ යක්ෂයන්ගේ ආගමනය නගරයට කාලාන්තරයක් තිස්සේ සිදුවන නිසා නගර වැසියෝ මේකෙන් බේරෙන්න ක්‍රමයක් හොයාගන්නවා. ඒක තමයි එක අකුරු වගේක් කොටලා තියෙන පලකයක් භාවිතා කිරීම. අන්න ඒ පලකය ගෙදර ඉදිරිපිට දොර අසලින් එළුවම අඳුර වැටෙනකොට අවට සැරිසරන යක්ෂයන්ට ගෙවල් ඇතුළට එන්න බැරි වෙනවා. ඉතින් යක්ෂයන්ට එතකොට ගෙවල් ඇතුළට එන්න පුළුවන් වෙන්නේ ගෙදර ඇතුළෙම ඉන්න කෙනෙක් දොරක් හරි ජනේලයක් හරි ඇරලා ඇතුළට එන්න ඉඩ ලබා දුන්නොත් විතරයි. ඉතින් යක්ෂයනුත් නගරේ මිනිසුන්ගේ මනසට බලපෑම් කරලා එයාගේ ආදරණීයන් වගේ දැනෙන සලස්වල නිවස ඇතුළට එන්න උත්සාහ කරනවා. එහෙත් තමාගේ සිත ශක්තිමත් කරගෙන අර පලකයේ බිම වැටෙන්න නොදී තියාගෙන හිටියොත් නගරයේ වැසියන්ට කිසිදු අනතුරකින් තොරව මේ රාත්‍රිය ගෙවා දමන්න පුළුවන්. ඉතින් ඔන්න ඕක තමයි From 2022 මූවි එකේ මූලික කතාව. ඉතින් මේ නගරේ කොටු වෙලා ඉන්න රට හතර වටේ ප්‍රදේශවලින් පැමිණි පිරිසක් යක්ෂයන්ගෙන් පණ බේරගෙන නගරයෙන් පිට වෙලා යන ආකාරය තමයි මේ මූවි එකේ දිගහැරෙන්නේ. කොහොම වුණත් මේක මේ වෙනකොට පළවෙනි සීසන් එක රිලීස් වෙලා කරලායි තියෙන්නේ. ඉතින් වෙනස්ම විදිහේ හොර ටීවී සීරීස් එකක් බලන්න කැමති අයට මෙන්න මේක හොඳම අවස්ථාවක්. ඉතින් අපිත් ඉදිරියට මේ මූවි එකේ සිංහල රිවිව් එක ළඟදීම ඔයා ළඟටම ගේනවා. අන්න ඒ නිසා මතක ඇතුව රෙඩ් මිනිට් අපව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉතින් එහෙනම් තවත් දවසක අපි ඉක්මනින්ම මේ වගේම අරුම පුදුම මූවි එකකින් හමු වෙමු.